සමහර දවස් හරිම සාමාන්‍යයි. විශේෂ දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. ලොකු ගමනක් යන්නෙත් නැහැ. ඒත් ඒ සාමාන්‍ය දවස් ඇතුළෙත් අපිට ආදරයෙන් මතක තියාගන්න පුළුවන් ලස්සන පුංචි මොහොතල්වල් තියෙනවා. අදත් ඒ වගේම දවසක්. ජනේලේ ඇරලා උදේ අහස දිහා බලන මේ පුංචි මොහොතෙන් මගේ දවස පටන් ගත්තා. ඉස්කෝලේ නිවාඩුවේ පළවෙනි නිවාඩු සතිය. ප්ලෑන් කරගෙන හිටපු ගොඩක් වැඩ තිබුණත් ඒ හැමදේම හෙමින් කරගෙන මටම මගේ දවස විඳින්න පුළුවන් විදිහට ගත කරන්න මම කැමැති. ඉතින් අද මගේ දවස කොහොමද ගෙවුනේ කියලා ඔයාලත් එක්ක බෙදා ගන්න මම හිතුවා. ඔන්න මම උදේම හොඳ ළමයෙක් වගේ නැගිටලා මෝන සෝදලා වොෂ් එකක් දාගත්තා. ඊට පස්සේ ඉතින් මම වෙනුවෙන් කරන අලුත්ම රුටීන් එක තමයි මේ කරන්නේ. උණු වතුර ටිකකට මී පැණි ටිකකුයි කුරුඳු කුඩු ටිකකුයි දාලා බොන එකෙන් මට ලොකු සහනයක් දැනෙනවා. ඒක හදාගන්න විදිහ තමයි මම මේ ඔයාලට පෙන්නන්නේ. බලන්නකො මම මේ හදන විදිහ කොහොමද කියලා. වොයිස් එක ගැන නම් ලොකුවට හිතන්න එපා. මොකද මට මේ නිවාඩු කාලේ පළවෙනි සතියෙම දරුණු සෙන් ප්‍රතික්ෂාවක් හැදිලා බේතුත් අරගෙන තමයි මේ ඉන්නේ. ඉතින් වොයිස් එක නම් ගොඩාක් අවුල්. ඉතින් මම ඔය දාන්නේ කුරුඳු කුඩු. කුරුඳු කුඩු ටිකක් අරගෙන මගේ උණු වතුර කෝප්පෙට දාන්න. ඊට පස්සේ ඉතින් ඒකත් වහලා දැන් අපි බලමු මොනවද ඊගාවට දාන්නේ කියලා. ඔන්න ඊළඟට උණු වතුර ටිකක් තමයි මම දාගන්න යන්නේ. කුරුඳු කුඩු ටිකක් දැම්මා. ඊට පස්සේ උණු වතුර ටිකක් තමයි දැන් දාගත්තේ. ඊට පස්සේ අපි බලමු ඊගාවට මම මොකද දාන්න යන්නේ කියලා. ඔන්න ඉතින් මං හරි බරි ගිහිලා ඕක කලවම් කරනවා. ඔන්න ඉතින් ඒකත් හරි. ඊගාවට තමයි මං ආසම වැඩේ තියෙන්නේ. ඒ තමයි කුරුල්ලන්ට බත් දාන වැඩේ. චූටි කුරුල්ලෝ ඇවිල්ලා චූටි බත් ඇට කනකොට ඒක දකිද්දි මාරම සතුටක් තමයි දැනෙන්නේ. ඔන්න ඒකත් හරි. ඊගාවට මං යන්නේ රෙදි ටික සෝදන්න. එතන තියෙනවා ලොකු රම්පෙ ගහක්. මටත් වඩා උසයි තියෙන රම්පෙ ගහ. ඔන්න බලන්නකෝ ඒකේ ලස්සන. ඒකත් බල ඔන්න මං ඉතින් රෙදි හොදන වැඩේ තමයි පටන් ගත්තේ. ඊගාවට මං ඔන්න ගියා අපේ බෞරාලව චුට්ටක් කූඩුවෙන් එළියට අරගන්න. ඔන්න එයාවත් කූඩුවෙන් එළියට අරගෙන එයත් එක්ක චුට්ටක් වෙලා සෙල්ලම් කරමින් හිටියා. ඔන්න බලන්නකෝ එක තැනක නම් ඉන්නම බැහැ. කොහේ හරි රවුමක් යනවා. එයාගේ වැඩේ ඉතින් ඒක තමයි. කූඩුවෙන් එළියට ගත්ත වෙලේ ඉඳලා රවුම් දාන එක තමයි එයාගේ වැඩේ. එක තැනක නම් කොහොමඩවත්ම ඉන්නේ නැත. ආසයි එක තැනක ඉන්නා බලන්න. නමුත් එහෙම ඉන්නේ නැහැ. ඔන්න ඔළුවට ගන්නකොට නම් එහෙම ඉන්නවා. මට කියන්න අමතකුණානේ එයාගේ නම මොකක්ද කියලා ඔයගොල්ලෝ දන්නේ නැහැනේ. එයාගේ නම තමයි රූබි. රූබි කියන්නේ ගෑනු ළමෙක්. ඔන්න ඉතින් අපේ රූබි ගෑනු ළමයා. අපේ රූබි ගර්ල්වත් ඊට පස්සේ කූඩුවට දාලා මම මේ ආවේ මම අලුතින් හිටවපු පැල ටික බලන්න. ඉස්කෝලේ යනකොට නම් මට මේ ටික බලන්න බැරි වුණා. ඉතින් බලන්න බැරි වුණ නිසාම තමයි දැන් මේ බලන්නකෝ. ඒ වගේ ඇවිල්ලා තියෙන වල් පැලතෝගේ. ඉතින් මම දැන් ඒවත් ගලවලා ආයෙමත් අලුතින් චූටි
පැල ටිකකුත් හිටවන්න පටන් ගත්තා. බලන්නකො මේ මල් ගහ ලස්සනද කියලා. මම මේ වර්ගයේ නමක් නම් දන්නේ නැහැ. ලස්සන හිතුණා නිසා තමයි ගත්තේ. ඔයාලා දන්නවනම් මේ පැලේ නම මොකක්ද කියලා මටත් කියන්න. අද නම් ආසමාස මෙනු එකක් තමයි තියෙන්නේ. තව මාළු පිණි තිබුණා. හැබැයි මම ගත්තේ සෝයා මීට් සමග කරවල. මං ආසම කෑම තමයි සෝයා මීට්. ඔයාලත් ආසද සෝයා මීට් වලට? මං වගේ සෝයා මීට් පෙරේතෙක් නම් කමෙන්ට් එකක් දාන්න. බලන්නකො ළමයි, දන්නේම නැතුව හවසුත් උනා. ඉතින් මං හවස් වරුවේ කරන එක දෙයක් තමයි මල් කඩන එක. පහන තියන්න මල් චුට්ටක් කඩාගෙන එන්න තමයි මම මේ ගියේ. අපේ ආච්චි අම්මා හිටවපු වතු සුද්ද ගහෙන් තමයි මම මේ මල් කඩන්නේ. දැන් ඉතින් රැට උයන්නත් එපයි අම්මා එද්දි. ඉතින් ඒකට මම මේ ආවා ටක් ගාලා මිරිස් ටිකක් කඩාගෙන යන්න කියලා. ඊට පස්සේ ඉතින් මම කරේ උයන්න සූදානම් වෙච්ච එක. උයන්න පහේ ඔක්කොමත් ලෑස්ති කරලා මං ඉතින් අද උයන වැඩෙත් ඔන්න කරා. අදට පමණයි ගිහින් එන්න. සතුටින් ඉන්න ඕනි.